සමහරව අයනවා මොකද ඕගොල්ලෝ ගෑනුව හංගන්නේ කියලා. හංගන්නේ උඹලගේ ඔය හොරු ඉන්න නිසා. උඹලගේ බැල්මත් හරි නෑ, චේතනාවත් හරි නෑ. ගල් වල වර්ග දෙකක් තියෙනවනේ. ගල් වල වර්ග දෙකක් තියෙනවා මෙහෙ නෑ අපේ රටේ. එකක් තමයි මැණික් ගල. මේ වගේ සුදු කෑල්ලකින් ඒක අඹරලා ගැට ගහලා ඉනේ තියාගන්නේ නෑ. ඒකටම තියනවා යකඩ පෙට්ටියක් ඒකේ දාලා වහනවා. ඇයි ඒකේ වාලා තියන්නේ? ඇයි ඒකේ වාලා දෙන්නේ? යකෝ මැණික. ජෙම් මාණික කල්. ඉങ്ങനെ වෙයිගෙන මෙත් බෑ එහෙම තියන්න බෑ. මැණික් ගල ඒ ආකාරයෙන් ආරක්ෂා කළ යුතුයි. තවත් ගලක් තියෙනවා අපේ රටේ බ්ලොක් ගල්. ඒවා ඔහේ බානවා කොතන හරි. ගැට ගන්නවද? පොලිතින් එකක් හරි වහනවද? බල්ලෝ චූ කරනවා. වැස්සටත් තෙමෙනවා. අවුවටත් වේලෙනවා. කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නෑ. it is a block ගල්. මේක මැණික් ගල්. එහෙනම් ඉස්ලාම් කාන්තාවක් මුස්ලිම් කාන්තාවක් මැණික් ගලට සමානයි. ආරක්ෂා කළ යුතුයි. ලස්සන කියන්නේ බැල්ම ඇදෙනවා. ඒ නිසා ඒවා ආරක්ෂා සහිතව සුරක්ෂිතව ආරක්ෂා කළ යුතුයි. එහෙනම් අපේ රටේ සිංහල රජෙන්ගේ කාලේ මේවා ආරක්ෂා වුණා. සිංහලකමටත් ඒ ආරක්ෂාවෙන් එදා ගෑනු හිටිය ගෑනු බෞද්ධකමට තියෙනවනේ සංස්කෘතියක්. හැට්ට ඇඳලා ඔසරිය ඇඳලා එහෙනම් අද ලංකාවේ 100%ක්ම විශේෂයෙන් මා දුක් වෙන බෞද්ධ රටක් බුදුරජාණන් වහන්සේ වැඩම කළ රටක් බෞද්ධරේ බෞද්ධයෝ ඇයි මේ සංස්කෘතික ආරක්ෂා කරන්නේ